මේ ලස්සන නෝට් එහෙම දෙනවා බය වෙන්න එපා. මේ රිගින් ටෝන් වල ස්පීකර් එක. එතකොට මේ රිගින් ටෝන් වල ස්පීකරේ සම්බන්ධ වෙන්නේ සවුන්ඩ් පිටවන IC එක. සවුන්ඩ් පිටවන IC එක මොකද්ද? ඔඩියෝ IC එක. එතකොට මෙච්චර කාලෙ අපි ඔඩියෝ IC එක දැක්කේ නැත්තේ ඇයි? ඉතින් Android phone වල ඔඩියෝ IC එක තියෙන්නේ power IC එක ඇතුලේ. ඉතින් power IC එක ඇතුලේ තියෙන එකක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ නේ. එතකොට ඔන්න iPhone වල නම් ඔඩියෝ IC එකක් වෙන තියෙනවා. අද මම iPhone එකක් ගෙනාවා. ඉතින් ඇත්තටම අද පාඩම හරියට පැහැදිලි කරගන්න අපිට හොඳටම පැහැදිලි කරගන්න ඕන මේ 3310 කියන පරණ ෆෝන් එක. එතන 3310 ෆෝන් එකක් අපිට හදන්න ඉන්නේ නැහැ කවදාවත්. හැබැයි මම මේක ගෙනාවේ ඇයි? ඒ පාඩම ලස්සනට ඔලුවට දාගන්න පුළුවන් එකම ෆෝන් එක මේක. ඒ නිසා අපේ ක්ලාස් එකේ පරණ ෆෝන් හදන හැටි කොහොමද කියලා දෙන්නේ නැහැ. ඉතින් 3310 ෆෝන් එක හදන්න වගේම තමයි කියලා පෙන්නන්න Android ෆෝන් එකකුත් ගෙනාවා. ඒ වගේමයි කියලා පෙන්නන්න Science එකකුත් ගෙනාවා. ඒ වගේමයි කියලා පෙන්නන්න Apple එකකුත් ගෙනාවා. මේ ඔක්කොගෙම ලෙඩ හොයන්නේ එකම විදියට. ෆෝන් එක කියලා වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔන්න බලන්න. දැන් අපි දෝ මේ ෆෝන් එකේ රිගින් ටෝන් දැන් ෆෝන් එකක් කියලා කියන්නේ සර්කිට් ගොඩක එකතුවක්. ඔන්න බලන්න පැහැදිලි කරන්න. දැන් මේ ෆෝන් එකේ මෙහෙන් කියන දේ යහටයි මයික් එකේ. මයික් එක සෙට් වෙන කට ගාවට. එතන සිදුරක් තියෙනවා කියලා එදා කිව්වනේ මයික් එකේ තියෙන තැන. දැන් මයික් එක මෙහෙම නිකන් තිබ්බට වැඩක් නැහැනේ. මයික් එක සම්බන්ධ වෙන මයික් සර්කිට් එකක් තියෙන්න ඕන. අන්න එහෙනම් මයික් එකත් එක්ක මයික් සර්කිට් එක සම්බන්ධ වෙලා මයික් එක වැඩ කරනවා. ඉයර්පීස් එක මෙතන කනට ස්පීකර් කනට ඉයර් කියලා කියනෝනේ. එහෙනම් ඉයර්පීස් එකත් එක්ක ඉයර්පීස් සර්කිට් එක සම්බන්ධ වෙලා ඉයර්පීස් එක වැඩ කරනවා. කැමරාවත් එක්ක කැමරා සර්කිට් එක සම්බන්ධලා කැමරාව වැඩ කරනවා. ඩිස්ප්ලේ එකත් එක්ක ඩිස්ප්ලේ සර්කිට් එක සම්බන්ධලා ඩිස්ප්ලේ එක වැඩ කරනවා. charging pin එකත් එක්ක charging circuit එක සම්බන්ධලා charging වැඩ කරනවා. අන්න බලන්න. ඒ එක එක circuit එකතු වෙලා තමයි phone එක හැදෙන්නේ. එතකොට අපි දැන් mic එක වැඩ ගන්න දැන් කනා ෂොට් එක phone එක heat කරලා හරියන්නේ නැහැ. අපි එහෙම කරලා හරියන්නේ නැහැ. mic දැන් අපි දැන් ringing tone වගේ speaker ringer එක වැඩ කරන්නේ නැහැ කියලා. එහෙනම් අපි ringer එකේ ඉඳලා ඕන ඇතුළට යන්න. එහෙනම් ඉස්සෙල්ලාම බලන්න ඕන speaker එක හොඳයිද කියලා බලන්න ඕන. එහෙනම් ස්පීකර් එක හොඳයිද කියලා බලන්න අපි වැඩි කිරි කීයද දාලා බැලුවේ 100ට දැම්මා. ඔන්න කිව්වා. ස්පීකර් එක හොඳයිද කියලා බැලුවේ වැඩි කිරි එකට දාලා. වැඩි කිරි එකට දාලා. ඉතින් ඒකට හේතුව තමයි අතර මේ ඇනලොග් මල්ටිමීටරේ ඔකම මතක තියෙන විදිහට කියන්න. අතර මේ ඇනලොග් මල්ටිමීටරේ ඇතුලේ පෙන්ටෝන් බැටරි කැල් එකක් තියෙනවා. ඒ පෙන්ටෝන් බැටරි කැල්ලේ කරන්ට් එකෙන් වැඩිම කරන්ට් එකක් එළියට එන්නේ වැඩි කරන එකට දැම්මම පස්සේ. ඕන්න නෑ වැඩි කරන එකට දාලා අපිට මේ LED බල්බ් එක පත් වෙනවද කියලා බලන්න පුළුවන් මේක. LED බල්බ් එකේ ධනක් නම් ભેදයක් තියෙනවනේ. මදි එළිය යන්තම් පත් වෙයි. LED බල්බ් එක. ෆෝන් එකේ ෆ්ලෑෂ් එක හොයාගත්තා නම් හරි. මේ ෆ්ලෑෂ් එක ලොකුවට පත් වෙනවනේ. LED බල්බ් එකක් තියෙන්නේ ෆ්ලෑෂ් එක. පොයින්ට් එක වෙනස් වෙති යටින් තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? වගේ. මෙන්න බලමු මේ LED බල්බ් එක පත් වෙනවා. LED බල්බ් එකේ දානක ભેදයක් තියෙනවා දානෙට මාරුවම පත් වෙන්නේ නැහැ. හරි ලයිට් එක ගන්න. මේ පත් වෙන පේනවනේ හැමෝටම. දැන් 10ට දාන කවුරු හරි. එකට දාලා